ටෙලි නාට්‍යයක් වූ දඹුල්ල ක්‍රීඩා පිටිය ඉල්ලගෙන කාපු වර්මා ප්‍රමුඛ ඉන්දියානු වූ සුපිරි ඕරයකට සුපිරි මාතුලන් සමග ඔබ නොදුටු දසුන් පෙළ ආයුබෝවන් ප්‍රිය ක්‍රීඩාලෝලී මිතුරු මිතුරුයිනි තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තවත් තරඟයක් ඊයේ දින පැවැත්වුණා. ඇෆ්ගනිස්තානයට එරෙහිව ජයග්‍රහණය කරමින් ජයග්‍රහී පසුබිමක සිට ශ්‍රී ලංකාව මෙම තරඟයට සහභාගී වූ අතර ඉන්දීය ඇෆ්ගන් හමුවේ පරාජයට පත්වීමත් සමග ඉන්දිය කණ්ඩායම මෙම තරඟයට සහභාගී වූයේ පරාජිත මානසිකත්වයක් ඇතුවයි. කෙසේ වෙතත් පළමුව පන්දුවට පහර දීමට ඉන්දියානු කණ්ඩායම සූදානම් වී ඒ අනුව ඉන්දියානු කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 265ක් ලබා ගන්න හැකියාව ලැබුණා. එහිදී සූර්යවංශී ලකුණු 21කුත්, ෘතුරාජ් ගයික්වාඩ් ලකුණු 37කුත්, තිලක් වර්මා ලකුණු 37කුත් ලබා ගත්තා. ඉනිමේ අවසන් භාගයේදී ක්‍රියාත්මක වූ සූර්යවංශ ෂෙඩ්ගේ ලකුණු 72කුත් විප්‍රාජ් ලකුණු 51කුත් ලබා ගත්තා. පන්දු යැවීමේදී මොහමඩ් සිරාජ් සහ විජේකාන්ත් වියස්කාන්ත් කඩලු 3 බැගින් බිඳහෙළුවා. අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ ශ්‍රී ලංකා ක්‍රීඩකින් අතරින් දික්වැල ලකුණු 32කුත්, අවිෂ්ක ලකුණු 22කුත්, වනුජ සහන් ලකුණු 25කුත් ලබා ගත්තා. ඉනිමේ අවසාන භාගය දක්වා කඩුවේ රැඳී සිටි සදීර සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත අඩිතාලමක් ලබා දෙන්නේ. ඉනිමේ අවසාන පන්දුවරේ දක්වා කඩුල්ලේ රැඳී සිටියා. ඉනිමේ අවසාන පන්දුවරේදී ඔහු ලකුණු 93ක් ලබාගෙන දැවී ගියා. අවසාන පන්දුවේ ලකුණු 2ක් ලබා ගැනීමට සිදුව තිබූ මොහොතක ශ්‍රී ලංකාව දෙවන ලකුණ වෙත දිව්‍යාමේදී දුවද්දී දැවියමත් සමග ලකුණු සමව තරගය අවසන් වුණා. ඉතින් මේ තරගයේ උච්චතම අවස්ථාව උදාවන්නේ මෙන්න මේ මොහොතෙන් පසුවයි. මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකාවේ වේලාව සවස් 6ක් පසුවී තිබුණු නිසා විනිසුරු දෙපළ තීරණය කරන ලදී තරගය සමව අවසන් කිරීමටයි. තිලක් වර්මා ප්‍රමුඛ ඉන්දීය ක්‍රීඩකින් එය අභියෝගයට ලක් කරමින් තරගය සුපිරියෝරයක් වෙත ගෙන යාමට විනිසුරුන් සමග බල කරමින් සිටියා. ඇත්තරම මෙම අවස්ථාවේදී ඉතින් මේ අවස්ථාවට අතිරේක විනිසුරුවන්ටත් මැදිහත් වෙන්න සිද්ධ වුණා. වර්මා සිතන්නට ඇත්තේ ඇත්තරම ප්‍රබල ප්‍රතිකාර සූර්යවංශී වගේ ක්‍රීඩකින් සිටින බැවින් පහසුවෙන්ම ජයග්‍රහණයක් සොයා ගැනීමටයි. නමුත් ඒ දෙපිළීම කැමැත්තෙන් අවසානයේදී සුපිරියෝරිය ආරම්භ කරන්න තීරණය කරා. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 15ක් ලබා ගත්තා. එහිදී 6 වෙනි පන්දුව නෝබෝල් පන්දුවක් සංඥා කිරීමත් සමග ඉන්දිය ක්‍රීඩකීන් නැවතත් විනිසුරුවරුන් සමග දැඩි සංවාදයක් ආරම්භ වුණා. ඉතින් මෙම සංවාදය නාට්‍යයක ස්වරූපයක් තමයි දිස්සුනේ නරඹන්නන්ට. මේ අතරේ කෙසේ වෙතත් නැවතත් ඉන්දිය කණ්ඩායම නැවත ඔවුන්ගේ පිළිතුරු ඉනිම ආරම්භ කරන්නට තීරණය කරා. ඒත් සමගම ඉන්දියේ ඉනිමේ ආරම්භක පිතිකරුවන් හැටියට සූර්යවංශී ප්‍රමුඛ ආරම්භක පිතිකරුවන්ට පිට්ටනියට පැමිණියත් ඔවුන්ට ලබා ගන්න හැකියාව ලැබෙන ලකුණු 9ක් පමණයි. මේ මොහොතේදී පන්දු අතටගත් අපේ පුංචි කොල්ලා ඒ කියන්නේ කුගතාස් මාතුලන් ඔහු තමයි සුපිරි පන්දුවරේ යවුවේ. ලකුණු 9කට ඔහු පන්දුවරේ අවසන් කිරීමත් සමග ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න හැකියාව ලැබුණා සුපිරි පන්දුවරේදී. ඉතින් නැවතත් මේ පරාජයෙන් වියර වූ ඉන්දියානුව විශේෂයෙන්ම තිලක් වර්මා ප්‍රමුඛ සූර්යවංශී ප්‍රමුඛ ඉන්දියානු ක්‍රීඩකින් අතරින් ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින් සමග ඝර්ෂණයක් ඇති කරගත්තා. විශේෂයෙන්ම විෂයන් හැලඹගේට එරෙහිව පහර දීමට තැත් කරා සූර්යවංශී. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක දික්වැල්ල මැදිහත් වෙලා මේ අවස්ථාව මගහරවමින් ඔහුව සනසලමින් නැවතත් ඔහුව එම ආරවුල විසඳන්නට ඇත්තටම දික්වැල්ල ඒ වෙලාවේ සමත් වුණා. අපි දැක්ක පිටණියෙන් ඉවතට යද්දි සූර්යවංශී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට බැන වදිමින් තමයි ගියේ. ඔයගලන්ට මේ රූපවලම් වලින් ඇත්තටම පේනවා මේ දර්ශන. ඉතින් ටෙලි නාට්‍යයක ස්වරූපයක් ගත්ත මේ උණුසුම් තරගය සෑහෙන කාලයකට පස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට ඉතාමත්ම උණුසුම් තරගයක් නරඹන්නට අවස්ථාව උදා වුණා. ඇත්තටම ඊයේ දවසේ උදේ වරුවේදී ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකීන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පරාජය වෙමින් වේදනාවෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකීන්ට ඊයේ සවස් යාමේදී ඉතාමත්ම උද්‍යෝගිමත් තරගයක් දක්නට ලැබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට සතුටක් ශ්‍රී ලංකා ක්‍රීඩකීන්ට සතුටක් ගෙනාව ඇත්තටම මෙම තරගය ඊයේ සැන්දෑ භාගයේදී. ඉතින් මේ වෙද්දී ශ්‍රී ලංකාව පෙරමුණේ රැඳී සිටිනවා මෙම තුන්කොන් තරඟාවලිය. හෙට පැවැත්වෙනවා නැවතත් ඇෆ්ගනිස්තානයත් ඉන්දිය කණ්ඩායමත් අතර තරගය. ඉන්දිය කණ්ඩායමේ ගමන තීරණය කරන තරගයක් හැටියට මෙම තරගය සඳහන් කරන්න පුළුවන්. ඉතින් නැවතත් මෙම තරගවල ප්‍රතිඵලත් සමග ඔබ හමුවෙමු කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයාලා VUP ක්‍රිකට් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අපි දාන අලුත්ම වීඩියෝ ඔයගලන්ට නරඹන්න අවස්ථාව උදා වෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ජය වේවා.